ඉතින් කොහමද මේ දවස්වල රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ බස්. කවුරුත් දන්නවනේ මේ දවස්වල බස් වලට කියන කතන්දරේ අදින ගේස් එක. ලොරි චැසි ලොරි තහඩු ලොරි බොඩි ආයන තොරම්බල් කරත්ත මොමනේ කතා කරන්නේ කට්ටිය කවුරුත්. දැන් ওই ටික නතර කරලා ඉවර වෙලා දාපුවාම ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. ඔකෙන් කී දෙනෙක්ට පාඩු වෙනවද? කීයන්නම් පෞල් ජීවත් වෙනවද ඔය කර්මාන්තේ? කොඩම කලින් දැන් ජපාන් බස් කරලා ඔය කියන විදියට කරන්න බල ජපාන් බස් ගේන එක හොඳයි. ඒ කියන එක හොඳයි. මේ ගේන එකට මේව කරනවා. ඒ කියන්නේ මේ ගේන එකට අකුල් හෙලනවා නෙමෙයි. ජපාන් බස් ගෙනල්ලා කරන්න පුළුවන් පාරවලුත් තියෙනවා. කරන්න බැරි පාරවලුත් තියෙනවා. මොකද ලේලන්ට් එක කියන්නේ ඒක කොච්චර උනත් ලංකාවේ තියෙන පාරවල් එක්ක ඕනම් පාරකට ඔබින විදියට ගැලපෙන විදියට තමයි ඒ වාහනේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ කැඩි ලංකාවේ ඔය කට්ටිය කවුරුත් දන්නවනේ ලංකාවේ කොහෙ ගියත් අනිවාර්යෙන් වලවල් කැඩිච්ච පාරවල් මේ කඳු පල්ලම් එක්ක තියෙන කැඩිච්ච පාරවල් එක්ක යන්න පුළුවන් මට්ටමේ තියෙන වාහනයකට තියෙන්නේ ලේලන්ට් ටාටා මේ මොඩල් බස් තමයි. දැන් ওই ටික ගලවපුවාම මේන් කියලා ඩෝන් ගාලා එකපාරම හයර් යන මිනිස්සු ටිකයි ඒ හයර් ගිහිල්ලා ඒ වගේ ජීවත් වෙන මිනිස්සුයි මොකද්ද වෙන්නේ? කීයක් පවුල් අනාථයිද? ඒ රස්සාව හරහා ජීවත් වෙන පවුල් කීයක් තියෙනවද? මොකද ඕනම කෙනෙක් දන්නවා බස් එකක් නිකන් නෝමල් විදියට සුදු පාට ඔරිජිනල් වෙන පේන්ට් එකේ විදියට නිකන් සීට් ටික තියෙන විදියට වාහනේ තිබුණොත් ඒකට හයරයක් ලේසියෙන් කතා කරන්නේ නැහැනේ. ඕකයි අර ස්ටිකර් කරලා තියෙන එකයි අතරින් තෝරගන්නේ අනිවාර්යෙන් අර හදලා තියෙන වාහනේ. ඉතින් එහෙම තියෙද්දී මිනිස්සෙක් පෞද්ගලිකව කතා කරලා සල්ලි වියදම් කරලා කට්ටියක් එකතු වෙලා පෞද්ගලික ගමනක් යන්න තමයි අර වගේ බස් එකක් කතා කරගන්නේ. අනිත් සේරම සියලුම දේවල් ගලවලා ඇතුලේ දේවලුයි ඔක්කොම ගලවලා කරන එකෙන් කීයක් නම් පාඩුවක් කී දෙනෙක්ට වෙනවද? අනික දැන් ජපාන් බස් ගෙනල්ලා ඕෆ් රෝඩ් තියෙන පටු පාරවල වල හැමතැනම ඕවට යන්නත් බෑ. මොකද කාර් වගේ සැප වාහන නේවා. දැන් කාර් එකක් වුණත් අපි මේ කැඩිච්ච පාරක දාන්න කලින් ඒ පාරට දාන්න කලින් දෙතුන් පාරක් හිතනවනේ. අර වගේ වාහනයක් එක්ක ඔට්ටු වෙන්න ගියාම කීයක් දේවල් කීයක් පැති බලන්න ඕන. අනික සෙල්ලන්නේ නැහැ වාහනේ. බැලුම් සස්පෙන්ෂන් එන්නේ ලේලන්ට වෙන්නේ දුනු. දැන් ඕකටනේ ඔය ලොරි චැසි ගාගෙන කට්ටිය බනින්නේ. දැන් ඔය ලොරි චැසිය උන්නේත් ඔය බස් චැසිය හදපු එක ලොරි වලට ගහන්න ගත්ත එකන්නේ. ඊට පස්සේ කට්ටියට ඒක අමතකුණා මුලින්ම මේක බස් වලට හදපු චැසියක් කියලා. මොකද ඔය ඕක මුලින්ම ඕක බස් චැසියක්. ඒ කියන්නේ ඔය බස් චැසිය ඔහම හැදුවේ ඕෆ් රෝඩ් පාරවල් වලට. ඔය වගේ පටු පාරවල් වලට ඔය ආසියාතික රටවල් වල තියෙන පාරවල් වලට ගැලපෙන විදිහට තමයි ඔය